හෙලෝ මගේ යාළුවනේ ඔයාලට කොහොමද? අද ඔයාලා වෙක් කියන්නේ ලස්සන සුන්දර පාරාදීසයකට. අපේ සුන්දර පාරාදීසයට අඩිය තියද්දිම අපි පිළිගන්න ලස්සන සුන්දර වැස්සක් මේ විදිහට වැටෙනවා. ඔයාලා මේක දකිද්දී දැන් දන්නවා මේ ඉන්නේ කොහෙද කියලා. අපි ඉන්නේ දේදුගල දොළොස්භාග්‍ය පාරේ. ඔයාලට මෙන්න මේ විදිහට පේනවා ඇති. ඇත්තටම හිත නිදහස් කරගන්න තියෙන හොඳම තැන් තමයි මේවා. ඔයාලත් අනිවාර්යෙන් නිවාඩුවක් ලැබුණු වෙලාවක ඔයාලගේ හිත නිදහස් කරගන්න මේ වගේ තැනකට අනිවාර්යෙන් යන්න ඕනේ. කාර්යබහුල ජීවිතයෙන් මිදිලා මේ වගේ තැනකට ගියාම තියෙන සැහැල්ලුව ඒක කියන්න වචන නැහැ ඇත්තටම. ඔයාලට මෙතනින් පේනවා ඇති අපිට දේදුගලට පේනවා ඉස්සරහා ලස්සන දියල්ල කඩාවැන්නවා. ඔයාලට වෙන්න මේක පේනවා ඇති. ඇත්තටම මේක මාරම ලස්සනයි. දේදුගලට වෙනවා තවත් කන්දක දියල්ලක් මේ විදිහට ලස්සන්ට කඩා හැලෙන එක. අපි ඔහොමම බලන්නකො මේ වීඩියෝ එකේ ඉස්සරහට ගිහිල්ලා මොන වගේ ලස්සන තැන්ද මෙතන තියෙන්නේ කියලා බලන්න ඔයාලා එන. ඔයාලගේ ඇස් දෙකෙන්ම. ඔයාලා දකින්න ඇති මේ දේදුගල මාර්ගයේ සුන්දරත්වය ඔය විදිහට තමයි අපිට පේන්නේ. ඔයාලා කලින් දැක්ක ලස්සන සුන්දරත්වය මේ දේදුගල මාර්ගයේ. අපි හොම් ඉස්සරහට යද්දී මේ දේදුගල ඉස්තාමන ප්‍රසිද්ධයි කියන්නේ සාමාන්‍යයෙන් හැමෝම යන්න ආස කරන තැනක් තමයි දේදුගල view point එක. ඔන්න ඉස්සරහින් ඔයාලට පේන්නේ දේදුගල view point එක, අලුත් view point එක. ඇත්තටම මෙතන ඉස්සර මේ විදිහට හදලා තිබ්බේ නෑ. ඒත් දැන් මේ විදිහට ලස්සනට view point එක හදලා තියෙනවා. මාරම ලස්සනයි. මේ හැදුවට පස්සේ මාත් මේ පළවෙනි සැරේට තමයි ගියේ. මේ සුන්දරත්වය කටින් කියලා නිම කරන්න බැරි සුන්දරත්වය. බලන්නකො මෙතන තියෙන සුන්දරත්වය වල. ඔන්න ඔහොමයි දේදුගල සුන්දරත්වය ඔයාලා දැක්ක view point එක වගේ මේ දේදුගල බලන්න දියඇලි ගොඩක් තියෙනවා. අපි ගිය දවසේ
වැස්ස නිසා අපි ඒ දියැලි වලට වැඩිය ගියේ නැහැ. ඔයාලා අනිවාර්යෙන් දේදුගල ආවොත් ඒ දියැලි ඔක්කොම ටික බලා ගන්න. මේ සුන්දරත්ව මේක මායා ලෝකයක් ඇත්තටම කිව්වොත්. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකන් මේ තැනට ගිහිල්ලා මේ තැන විඳින්න සුන්දරත්වය විඳින්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. ටේක් කෙයාර් බයි.